Hi guys, welcome back to my YouTube channel. මං අද ගෙන vlog එක ෂේන් vlog එකක්. එතකොට මම ෂේන් එකෙන් order කරපු product ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මම මොනවද ගත්තේ කියලා. යුරෝ 100ත් 110ත් ඒ වගේ ප්‍රමාණික product ටිකක් තමයි මම order කරේ. මං පල්ලෙහෙන් දාන්නම් මං order කරපු ගණන් එක බඩු ටික මොනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි බලමු ඒ ගණන් වලට මං ගත්ත බඩුවද හොඳද එතකොට quality එක කොහොමද ඒ ටික ඔක්කොම බලමු. එහෙනම් ඉන්න guys. ඉතින් package එක ඊයේ පොඩි package එකක් ආව මේකත් එක්කම ඒ බඩු ටික මේක තමයි. අද තමයි අන්තිම බඩු ටික ආවේ. හා බලමු. මුලින්ම කියනවා මේක පොඩි crop top එකක්. හරිද? මේකට ලොකු ගාණක් ඕනේ නැහැ. හැබැයි මේකේ රෙද්ද මම දැක්ක quality කියලා දාලා තියෙනවා. ගොඩක් කට්ටිය ඉතින් මට හිතුණා ලස්සන රෙද්දක්. ඒ නිසා මම ගත්තා. මේ තියෙන එක මෙහෙම පිටිපස්සෙන් ගෙට ගහන්න තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. පිටිපස්ස මේ විදිහට තියෙන්නේ ගෙට ගහන්න. ඇත්තට මේක ලස්සනයි guys. මෙහෙම තමයි තියෙන්නේ. හරිද? මේක එක. ඊට පස්සේ මම හොදකපු මේ තියෙන්නේ නයිට් කිට් එක. මේකේ කොට කලිසමයි දෙක කලිසමයි දෙකම තියෙනවා. ඔයාලට මම මෙතන ගණන් දාන නිසා බලා ගන්න පුළුවන්. ඇත්තටම මේකේ රෙද්ද හොඳයි ළමයි. ඇත්තටම ඒ කියන්නේ රස්නේ ගානට හොඳයි මේක තමයි මම මේක දැන් සීත කාලේ ඉවර වෙලා දැන් රස්නේ කාලේ පටන් ගන්න නිසා කොට එකක් තමයි ඕඩර් කරේ. ඒකට මේ තියන්නේ ඒකටම දිග කලිසම මේ තියන්නේ ඒකටන කට කලිසම රස්නේ කාලේට හොඳයි ඇත්තටම රෙද්ද නම් හොඳයි මම හිතුවට වඩා. ආයෙම පොඩි බූට් එකක් කොටගෙන අන්න පොඩි නේ බූට් එකක් බලන්න මේක හොඳද නැද්ද කියලා ෂෙන් එකේ සපත්තු ඕඩර් කරලා තියෙනවා. සුපිරි ළමයි මට හම්බෙච්ච හැම සපත් දෙකක්ම ඇත්තටම හොඳයි. කකුල් දෙකක් මාර පහසුයි මාර සැහැල්ලුයි. මම හිතනවා මේකත් ඒ වගේ වෙයි කියලා. මේක තමයි බූට් එක. හරිද? මම මේක දැන් මට ඔයගොල්ලන්ට නම් පේන්නේ නැහැ. හැබැයි මේක හොඳයි. ගොඩක් අය දාලා තිබ්බා. මේ මම කොහොමද ඒවා බලලා තමයි ගන්නෙ. මගේ කකුලේ ගානටම තියෙනවා. ඒක නම් සුපිරිය. ගොඩක් ලොකු වඩියකුත් නෙමෙයි. මේ කකුලට මේ එන පහසුයි සතුටුයි. මේකත් ලොකු ගානක් තියෙනවා. මේක පොඩි කිට් එකක්. හරිද? කලිසමයි ටිෂර්ට් එකයි දෙකම මේක. බලන්න මේක හොඳයිද කියලා ඉතින්. හොඳයි ළමයි මෙතනින් ෂිපර් එකක් තියෙනවා. මෙතනින් ෂිපර් එකක් තියෙනවා. මේ තමයි කලිසම. මගේ ගානටම තියෙනවා. මම චොට්ටක් හිරට තමයි බැලුවේ. මොකද මේක මම දැක්ක මේ පිටිපස්සේ ඉලාස්ටික් ටික තියෙනවා. ඉස්සරහා ඉලාස්ටික් ටික නැහැ. මේක තමයි ඒකට ආපු බ්ලවුස් ටී-ෂර්ට්. මොකද්ද බන්න මේකට කියන්නේ මන් දන්නේ. ඒක. හරිද? ඊට පස්සේ මම ඕඩර් කරා මම මේක නම් සෑහෙන කලින් නම් ගන්න බලාගෙන හිටපු එකක්. කෝට් එකක්. හරිද? ඩෙනිම් කෝට් එකක්. ඒක හරිම ලස්සනයි ළමයි. මේ තියෙන්නේ ඒක. ඒක ලස්සනයි අත්‍තරම මේක මාර ලස්සනයි නේ. මම ගොඩක් කලින් මේක ඕඩර් කරන්න බලාගෙන හිටියේ. පාට හරි නියුඩ් කලර්ස් ටිකක් තියෙන්නේ. ඒ නිසා තමයි මේක ආස වුණා. ඊට පස්සේ මම මේක කරවගෙන ඉතින් අර ලොකු රන්නින් ටී-ෂර්ට් එකක් නම් ඩෙනිම් වල ස්ටයිල් කරලා අරින්න පුළුවන්. ගයිස් රෙකමන්ඩ් කරනවා. හරිද මේකේ රෙද්දන් මරු. මෙහෙම ලස්සනයි නැත්තට මට ආසයි දැන් මේ ටික අඳිනකන් ඉවසිල්ලක් නැහැ. ඊට පස්සේ මම ගත්තේ කියුට් මල් ක්‍රොප් টොප් එකක්. හරිද? මේක මෙහෙම ඇඳලා
මෙතනින් මෙහෙම ඇක්කට ගහන්න තියෙන්නේ. මෙහෙම ලස්සනයි අත්තටම. අපි වගේ කෙට්ටුවේ ගවල් වලට මේ වගේව ලස්සනයි. ඉයරින්ග්ස් එකක් ඕඩර් කරා. ඉතින් මේ සෙට් එක හොඳයි ඈ. ඒක අඳලා බලමු. ඊට පස්සේ මම ඕඩර් කරා සෙල්ෆි ස්ටික් එකක්. හැබැයි මම මේකට නම් ලකුණු 100න් බිඳුවයි ගයිස් දෙන්නේ. මොකද මේක මේ බලන්න තියෙන එක නේ මේක නම් ගන්නවත් එපා. හරිද? මමත් ඒක ලොකුවට ඇත්තටම බැලුවේ නැහැ. මම සාමාන්‍යයෙන් බලන්නතු ගන්න. හැබැයි මේක මම බැලුවේ නැහැ. හරිද? මේක මෙහෙම ෆෝන් එක මෙතනට සෙට් කරන්න තියෙන්නේ. හරිද? සෙට් වෙන්නේ නැහැ. මෙහෙම කාන්දමක් වගේ එකක් තියෙන්නේ. මේක දිගහරින්න පුළුවන්. මෙහෙම උඩට. ඒ වුණාට මේක වෙන කැලලක් මුකුත්ම නැහැ. ඉතින් ඒක කොහොමද මේක බයයි ළමයි අපි ලොකු ගණන් දීලා ෆෝන් අරගෙන මේක මෙහෙම මේක සෙට් වෙන්නේ නැහැ. අතරම වැටෙනවා. ඉතින් මට මේක පාවිච්චි කරන්න බෑ. අතරම මේක උනේ යුරෝ 10ක්ද 12ක්ද මම මතක නැහැ. මේ අතරම මේක ගත්තරන් අපරාධ මම. ඊට පස්සේ මම ගත්තා මල් සෙට් එක. මේක මම ගත්ත පොඩි වැඩකට. හරිද? ඒකකින් දෙන්නම ඕන නැහැ. මේක තියෙනවා 1 2 3 4යි. 7ක් තියෙනවා. 7ක් තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා මේක ගත්තේ වැඩට අනින්න කෝට් එකක්. මෙහෙම මේ දැන් රස්නි කාලේ නිසා අත කොට එකක් ගත්තා. හරිද? ඊට පස්සේ මම ගත්තා කන්ටන් ස්කර්ට් එකක්. මේ දෙන්න එක. ඒක අතරම හොඳයි. අනිත් වගේ තියෙනවා. හරිද? මේ මම ඒක ගත්තේ මම කරන්න හිතන පොඩි වැඩකට. මට ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා. මම ගත්තා ලස්සන සෝමල් ගයිස්. හරිද? මේ යක් පැකේජ් එකේ තිබ්බ ටික. මේ ඔක්කොම එකට දැම්මේ ඊයක පැකේජ් එකක් ආවා දෙකක් ආවා. මේක හරි ලස්සනයි. හරිද? මම මේක ඇවලබල් බලුවා. මේක දිගලවම ඔයාලට මම ෆොටෝ එක දාන්න බලන්න පුළුවන්. මේකට කැන් කැන් එක දාලා නම් මානම ලස්සනයි තමයි. ඊට පස්සේ මම අයිලෑෂ් සෙට් එකක් ඕඩර් කරා. මම එකපාරකට ඕඩර් කරා. මේක චුට්ටක් දෙන්නට ඉවරයි වගේ. ඒ නිසා මම තව සෙට් එකක් ඕඩර් කරා. මේකට කියන නම්බර මතක් වෙන්නේ නැහැ නේද? මේක අපිටම සෙට් කරගන්න පුළුවන්. මෙහෙම තියන්නේ. ඒකේ බොන්ඩින් එකයි සීල් එකයි රිමූවර් එකයි තුනම වෙනවා. මේ ඉන්සර්ට් එකක් කරනවා. හරිද? ඊට පස්සේ මම ෆෝන් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඕඩර් කරා. ඒකේ ටෙම්පර්ඩ් ග්ලාස් 3ක් හරි 2ක් හරි තියෙනවා. සේෆ්ටි ග්ලාස් එකක්. ඒක හොඳයි. සේෆ්ටි එකත් හොඳටම ආවා. 3ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මම ඕඩර් කරනවා ඉයරින්ග්ස්. මේ පොඩි මේකෙන් දෙක ඕඩර් කරා. මම ඊයේ ඉතින් ගලවලා මේ තියෙන එක දාලා තියෙන දෙකක් විතර. ආයෙම මොකක්ද තියෙන්නේ අයිලයිනර් එක කුලවට් කරා. මම අතරම ෂේක් ලෑම් එකේ බඩු ගොඩාරියක් කල්ලි නම් පාවිච්චි කරනවා. ඒ නිසා මම දන්නවා ක්වොලිටි එක කොහොමද කියන්න. මම උදේට මේකප් වැඩට ඇදි මේකප් කරනවා. නිතරම ගිහිල්ලා එනකනොත් මේකප් එක ඒ විදිහටම තියෙනවා. අනිත් එක හරිම ලස්සනයි. මගෙන් දැකපු අයත් අහනවා මොනවද පාවිච්චි කරන්න කියලා. හරිද? මම බ්ලෂර් එක, ලිප්ස්ටික් එක, එතකොට ලයිනර් එක තුනම ඔක්කොම පාවිච්චි කරන්නේ ෂේක් ලෑම් එකේ. වැඩට යන හැමදාම පාවිච්චි කරන නිසා ඉතින් ෂේක් ලෑම් එකෙන් පාවිච්චි කරනවා. මේ ඒකේ ක්වොලිටි එක මම කොහොමද කියන්න දන්න. ඇත්තටම ෂේක් ලෑම් පට්ටම හොඳයි. මේකප් බඩු මම ගත්තා ඒවා මට නම් සෙට් වුණා. මේ තියෙන්නේ
ලයින් එක මම ගිය පාර ගත්ත ලයින් එක මේ මෙතනින් අල්ලන්න පොඩි කෑල්ලක් තියෙන නිසා ලේසි මේක අයිලයිනර් පෙන් එකක් ගිය පාර ගත්තෙත් මම පෙන් එකක් මේ ඒක දැන් මගේ චුට්ටක් ඉවර වෙගෙන යනවා ඒ නිසා තමයි මම තව එකක් ඕඩර් කරේ මොකද මට හරි පිස්සුවක් තියෙනවා මම හැමදාම අයිලයිනර් දානවා ළමයි ඒ නිසා ඒකයි වොලියුම් එකටයි මේක වොලියුම් මේක මාර ෂෝක් මේ පේනවද දන්න මේක මාර ෂෝක් ඇත්තටම හරිද ආයේ මේ පැත්තේ තියෙනවා මේ පල්ලෙහාට මං හිතන්නේ මට මතක නෑ හරියටම ඔව් ගයිස් හරිද ඒකත් ලස්සනට ෂේප් එක ඇවිල්ලා තියෙනවා පාවිච්චි කරන්න ලේසි වෙන විදියට ඉතින් ඔය ටික තමයි මම ෂෙග්ලෑම් එකෙන් ඕඩර් කරේ මගේ අඳුන් ඔක්කොම ටික හොඳයි හරිද මම ඔක්කොටම ආසයි මං ගත්ත ඔක්කොම සෙට් එක හොඳයි මට අවුලකට තියෙන්නේ සෙල්ෆි ස්ටික් එක ෆෝන් එක රඳව ගන්න මට බෑ ඒකේ මට බයයි මම ඉතින් ඒක පාවිච්චි කරන්නේ නැහැ නිසා ඒ අරින්න අනිත් ඔක්කොම ටික හොඳයි එහෙනම් මම දැන් වීඩියෝ එක ඉවර කරනවා ආය ෂේන් එකේ හොඩ එකක් දාලා මම ෂේන් එකේ බඩෝ ටික බඩෝ ටික නෙමෙයි ෂේන් එකේ ඕඩර් එක මොනවාද කියලා මොනවාද ඕඩර් එක නෙමෙයි ෂේන් ඕඩර් එකක් දාලා මම කියන්න මම මොනවාද ගත්ත බඩෝ ඒවල විස්තර ආයි ෂේන් ඕඩර් එකක් දැම්මත් හරිද එහෙනම් අදට vlog එක ඉවරයි එහෙනම් ඊළඟ vlog එක එනකම් පරිස්සමින් ඉන්න ciao